Lollipop essay review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට අදාරගෙන එන ඩ්‍රාමා එක වෙන්නේ Will You Be My Manager කියන 2025 වර්ෂයේදී රිලීස් වුණ කොරියන් ඩ්‍රාමා එක. ජපන් ගෑනු ළමයෙක්ට වාසනාවට වගේ කොරියන් ඉස්කෝලේකට ගිහින් ඉස්කෝලේ ජනප්‍රිය කොල්ලෝ 4 දෙනෙක් සමග ඉගෙන ගන්න අවස්ථාව ලැබුණොත් කොහොම වෙයිද? ඒ විතරක් නෙමෙයි. එයාලගෙන් දෙන්නෙක්ගේ ක්‍රෂ් එකක් වෙන්න ලැබුණොත් කොහොම වෙයිද? හැබැයි මේ ගෑනු ළමයා එක්තරා රහසිගත හේතුවක් මත තමයි මේ ඉස්කෝලේට එන්නේ. ඒ හේතුව හෙළි වුණොත් මොන වගේ දේවල් වෙලා කතාව කොයි විදිහට කලාගෙන යයිද බලන්න අවසාන තප්පරේ වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. තවමත් Lollipop essay review channel එක subscribe නොකරපු යාළුවෙක් ඉන්නවා නම් අමතක නොකර subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඇවිත් බලන්න පුළුවන්. එහෙනම් අපි අද කතාව බලන්න යමු. කතාව පටන් ගන්නේ කොරියාවේ ප්‍රසිද්ධ කලා උසස් පාසලකින්. අපි මේ ඉස්කෝලේ මැනේජ්මන්ට් ක්ලාස් එකක් වුණ 3A පන්තිය පැත්තට යමු. අද කතාවේ දෙවෙනි කතා නායිකාව වුණ ෂින් වාඩි වෙලා ඉන්නවා වෙන්නන්නේ. ෂින් කියන්නේ මැනේජ්මන්ට් සෙක්ෂන් එකේ පළවෙනියා වන අතර ඇය පරිපූර්ණ ශිෂ්‍යයාවක් වෙනවා. එතනම තව ගෑනු ළමයින් දෙන්නෙක් කතා කරමින් ඉන්නවා වෙන්නන්නේ. ඒ අය කියන්න ගන්නේ මට ආරංචි වුණා ජපන් කෙල්ලෙක් අලුතින් එනවා කියලා. ඉතින් මේ වෙලාවේදී මාරු වෙන කෙල්ල නම් මැරෙක්ගේ හරි කරදරකාරයෙක්ගේ හරි දුවෙක් කියලා තමයි මේ අය හිතන්නේ. ඉතින් එක එක දේවල් හිතමින් මවා ගන්න පටන් ගන්නකොට ඊළඟට පෙන්නනවා ගුරුවරිය එක්ක හරිම හුරතල් ලස්සන පෙනුමක් ඇති ගෑනු ළමයෙක් පන්තියට එනවා. මේ තමයි අර කියපු ජපන් කෙල්ල වෙන්නේ. හැමෝම ඇයව දැක්කහම හරිම හුරතල් කියලා හිතනවා. මේ ජපන් ගෑනු ළමයා Tamanව හඳුන්වලා දෙන්න ගන්නවා. ඇය ජපානයේ වුණත් කොරියානු සංස්කෘතිය හදාරන හනා හිරෝෂි ලෙස හඳුන්වලා දෙන්නේ. ඉතින් වැඩිපුර අධ්‍යාපනයට ඇය සෝල් වලට ඇවිත් තියෙන්නේ. ඉතින් හනා කොරියන් භාෂාව හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නිසා කට්ටිය අහන ප්‍රශ්න වලට හොඳට තේරුම් අරන් උත්තර දෙනවා. ඉතින් හනා කොරියන් ඩ්‍රාමා හා K-pop වලට ආදරය කරන කෙනෙක්. අන්තිමටම ඇයගේ කතාවට හැමෝම අත්පොඩි ගහලා ගුරුවරිය හනාට කියන්නේ පන්ති නායිකාව ඉන්න තැනට ගිහින් වාඩි වෙන්න කියලා. හනාද hina වෙමින් ගිහින් ෂින් ළඟින් ඉඳ ගන්නවා. ගුරුතුමිය ෂින්ට කියන්නේ හනාට ඉස්කෝලේ වටේ පෙන්නන්න කියලා. ඊට පස්සේ ගුරුවරිය ගියහම හනා ෂින් එක්ක කතා කරන්න ගන්නවා. ඉතින් අනිත් ළමයින් තාමත් පුදුම වෙලා බලාගෙන ඉන්නේ ජපන් කෙල්ල කොරියන් කතා කරනවා දැකලා. ෂින් ඉස්කෝලේ ඇරිලා ලයිබ්‍රරි එකේ ඉඳලා එළියට එනකොට ඇයගේ බොයිෆ්‍රෙන්ඩ් ඇය එනකම් මග බලාගෙන ඉන්නවා. ඔහු ඇයගේ බෑග් එක අරගෙන යන්න ගන්නේ බෑග් එකේ බර ඇයට දරා ගන්න බෑ කියලා දන්න නිසා. ඔහු නමින් රෙවුන් වන අතර ඔහු ෂින්ගේ බොයිෆ්‍රෙන්ඩ් වෙනවා. ඊළඟ දවසේ ෂින් ලයිබ්‍රරි එකේ ඉඳලා එළියට එද්දී බොයිෆ්‍රෙන්ඩ් ඇවිත් නැහැ කියලා දකිනවා. ඒත් ඔහු ඇත්තටම හනා එක්ක ඉන්නව පෙන්නන්නේ. ෂින් ඔහුට එක දිගටම කෝල් කරලා බැලුවත් ඔහු ආන්සර් නොකරන නිසා ටිකක් කලබල වෙනවා. ඒ එක්කම ඇය අහම්බෙන් දකින්නේ හනා එක්ක රෙවුන් කන්වීනියන්ස් ස්ටෝර් එක ළඟ ඉන්නවා. ෂින්ට නම් හනා එක්ක ඔහු ඉන්නව දැකලා තරහක් ඇවිත් හනාටත් කෑ ගහනවා. ඔයාට මගේ දේවල් අල්ලන්න බෑ කියලා. ඊට පස්සේ ෂින් රෙවුන්ට කියන්නේ ඔයාට මං ඇරෙන්න වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ නේද කියලා රෙවුන්ව එක්කගෙන යන්න හදනවා. එතකොට රෙවුන් කියන්නේ ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමෙයි. ඇය ජපානයේ ඉන්න මගේ ඥාති සහෝදරිය කියලා. ඉතින් හනාට ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න ඕනේ කිව්ව නිසා ඔහු සමග ආවේ ඇය ඌට ගොඩක් කැමතියි. මොකද මං ඔයා ගැන නිතරම එයා එක්ක කතා කරනවා කියලා. රෙවුන්ගේ පැහැදිලි කිරීමෙන් පස්සේ ෂින් හනාට හායි කියනවා. හනාද hina වෙලා ප්‍රතිචාර දක්වනවා. ඊළඟ දවසේ ෂින් හනාට ඉස්කෝලේ වටාපිටාව පෙන්වන්න එක්කගෙන යන්නේ. ඉතින් හනාට ඇයි කියනවා එයාලගේ ඉස්කෝලේ ඩිපාර්ට්මන්ට් 3ක් තියෙනවා. ඒ ඩිරෙක්ටිං ඇක්ටිං මැනේජ්මන්ට් කියලා. ඊට පස්සේ ඩිරෙක්ටිං ඩිපාර්ට්මන්ට් එකට ගිහින් එතන වෙන දේවල් ඇයට පෙන්වන්න ගන්නවා වගේම ඇක්ටිං පැත්තටත් එක්කගෙන ගිහින් එතන වෙන දේත් පෙන්වනවා. ඉතින් ඇක්ට් කරන පිරිස දැක්කහම හනාට තේරුම් යන්නේ ඒ අය හැමදෙනාගේම අවධානය හොරකම් කරගන්න කියලා. ඊට පස්සේ මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එක පැත්තට ගියාම බෑක් ස්ටේජ් එකේ ඇක්ටිං හා ඩිරෙක්ටිං වෙන විදිය කළමනාකරණය කරන හැටි තමයි දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ ඉස්කෝලේ අනිත් ඒවල් පෙන්නන්න ඇයව එක්කගෙන යනවා. හනා ෆිල්ම් එකක පෝස්ට් එකක් දැකලා නැවතිලා කියන්න ගන්නේ ඇයට ඒක දැක්කහම ළමා නළුව හරිම අපූර්වයි වගේම ඒ චරිතේ ගොඩක් ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා කියලා හිතනවා. ඇය ඇත්තටම මේ ෆිල්ම් එක 10 වතාවටත් වඩා බලලා තියෙන එකක් කියලා
පුංචි නළුවා ගැන වර්ණනා කරද්දී ෂින් කියන්නේ ඔහු තාමත් ඒ වගේම තමයි කඩවසම් වගේම සුපිරි කියලා. ඊළඟට පෙන්නන්නේ ඉස්කෝලේ ඉන්න සුපිරි තරු හතරක් මෙයාලගේ ඉස්සරහට එනවා. අර පුංචි නළුවා දැන් යෞවන වයසේ ඉන්නේ වගේම ඔහු නමින් නෝ වෙනවා. එයා ෆලවර්ස්ලා ලක්ෂ දෙකක් ඉන්න කඩවසම් කොල්ලෙක් වෙනවා. අනිත් කෙනා රෙවුන් වෙන ෂින්ගේ බොයිෆ්‍රෙන්ඩ් වගේම හනාගේ ඥාති සහෝදරයා. එන්හෝගේ හොඳම යාළුවා ෂියූ වෙනවා. ඔහු හරිම නියුන විශ්වාසවන්ත කෙනෙක් වෙනවා. අනිත් කෙනා මින්සු වෙන්නේ. මේ හතර දෙනා තමයි ගෲප් එකේ ඉන්නේ. මෙයාලට ඉස්කෝලේ කෙල්ලෝ පිස්සු හැදිලා ඉන්නවා. කොහොම හරි හනාව දැකලා මෙයාලා නතර වෙනවා වගේම හනා නම් උන්හෝ දිහා බලාගෙන ඉන්නකොට ඔහුත් ඇයි දිහාම බලාගෙන ඉන්නවා. ෂියූ ඇයිගෙන් අහන්නේ ඔයාද ජපානයෙන් ආව හනා කියලා. හනා වුන්ව හායි කියලා අඳුන ගන්නකොට මින්සු කියන්නේ අද එයා එකිනෙකාව අඳුර ගන්න ඕන ඩයිනෝසර් ස්ටයිල් එකට කියලා විහිළු කරනවා. මින්සුට රේවුන් කියන්නේ සාමාන්‍ය විදිහට ඉන්න බැරිද කියන දේ. ඉතින් මින්සුගේ විහිළුවට හනා ආචාර කරන්න ගන්නවා වගේම උන්හෝ ඇයි දිහා බලාගෙන ඉන්නවා. හනා නම් කට්ටියව මුණ ගැහුන එකට සතුටු වෙන්නේ. ඊට පස්සේ උන්හෝ හනා දිහා යන්න කලින් ආපහු හැරිලා බලලා පිට වෙලා යනවා වගේම හනාද උදිහා බලාගෙන ඉන්නවා පෙන්නනවා. ඊට පස්සේ හනා ඉස්කෝලේ පින්තූර වගේක් අරගෙන ඇයිගේ අලුත් ඉස්කෝලේ කියලා පෝස්ට් එකක් දානවා. ඒ වගේම ඇයිගේ අලුත් යුනිෆෝම් එකත් එක්ක පින්තූරයක් අරගෙන බලද්දී එයාගේ පිටුපස එන්හෝ ඉන්නවා දකින්නේ. එන්හෝ කිසිම දෙයක් කියන්නේ නැතුව ඇයි දිහා බලාගෙන ඉන්නවා දැක්කහම හනා ඔහු ළඟට ගිහින් මං ඔයාගේ ෆෑන් කෙනෙක්. ඔයා ෆිල්ම් එකේ පාවිච්චි කළ කීචේන් එක වගේ එකක් තාමත් මන් ළඟ තියෙනවා කියනවා. ඉතින් හැම ෆෑන් කෙනෙක්ම මේ කතාව කියනවා කියලා උනම් කියන්නේ. ඒ වගේම එතනින් එහාට කිසිම දෙයක් නොකිය පිට වෙලා යනවා. ඊළඟට පෙන්නන්නේ හනා පහුවතා ඉස්කෝලේ එන්නේ ඇයිගේ ඥාති සහෝදරයා වුණ රේවුන් එක්ක. මින්සුද මෙයාලා එක්ක එකතු වෙනවා වගේම ඌට තිබහක් තියෙන බව කියනවා. ඉතින් හනා ළඟ වතුර තියෙන බව දන්නේ කොහොමද කියලා රේවුන් අහන්නේ. මින්සු සැහැල්ලුවෙන් උත්තර දෙනවා මම සතියක් තිස්සේ ඇයිව නිරීක්ෂණය කළා. ඇයිගේ බෑග් එකේ ඔයාට හිතා ගන්න බැරි දේවල් තියෙනවා කියලා. ඊට පස්සේ පෙන්නන්නේ එන්හෝට ෆෑන් කෙනෙක්ගෙන් ගිෆ්ට් එකක් හම්බ වෙලා තියෙනවා. ඒකේ තියෙන්නේ ෆාස්ට් ෆුඩ් වගේක්. ඉතින් එන්හෝ නම් තෑගි වලට එච්චර උනන්දුවක් නැහැ. නිතරම වගේ හම්බ වෙන නිසා ඒව ඌ මිතුරාට ලබා දෙන්නේ. හනා නිතරම හැම දෙයකින්ම පුදුමයටපත් වෙන කෙනෙක්. ඇය දකින්නේ ෂින් එක්තරා පොතක් කියවනවා. ඉතින් ඔයා මේ කතුවරයාගේ පොත කියවනවද? ඔයා දක්ෂයෙක් වෙන්න ඕන කියනවා. එතකොට ෂින් කියන්නේ ඒ කතුවරයාගේ පොත් කියවන එකෙන් ඇයට වචන නිවැරදිව හසුරවන්න හැකියාව ලැබෙනවා කියලා. හනාට මේ පොතේ පිටපත් ලයිබ්‍රරි එකේ තව තියෙනවද දැනගන්න ඕනි වෙනවා. ෂින් කියන්නේ කොරියානු භාෂාවෙන් විතරයි මේක තියෙන්නේ ජපන් භාෂාවෙන් නැහැ කියලා. හනා උත්තර දෙන්නේ එයා යම් කිසි දෙයකට හිත යොමු කළාට පස්සේ ඒතේ කොහොම හරි සාර්ථක කරගන්නවා කියලා. ඔන්න හනා ලයිබ්‍රරි එකට ඇවිත් පොතක් කියවනවා. ෂින් කියවපු පොතද බලන්න. ෂියූ මෙතනට ඇවිත් ඉඳලා හනාව දැකලා ඇය දිහා hina වෙමින් බලාගෙන ඉන්නවා. හනාට පේනවා. ඉතින් ඔහු හනා ළඟට ඇවිත් ලයිබ්‍රරි එකේ මැජික් උපක්‍රම තියෙනවා කියලා ඇයට ඇස් වහගන්න කියලා රස කැවිලි වගේක් ප්‍රාර්ථනා කරන්න කියනවා. එතකොට ඒ වයගේ ඇස් ඉදිරියේ මැවෙනවා කියලා. ඇය ඇස් ඇරලා බලද්දී ඇත්තටම රස කැවිලි වගේක් තියෙනවා දකින්නේ. ඊට පස්සේ ආපහු පාරක් පීසා ගැන ඒ විදිහටම ප්‍රාර්ථනා කරන්න කිව්වහම ඇය ප්‍රාර්ථනා කරලා කිසිම දෙයක් නැති වෙද්දී ඔහු hina වෙන්න ගන්නේ ඇය හැමදේම විශ්වාස කරන නිසා. ඊළඟට පෙන්නනවා ගුරුවරිය ළමයින්ව කණ්ඩායම් වලට බෙදන්න ගන්නවා. හැම ටීම් එකකටම රංගන හැකියාව ඇති සිසුවෙක් හා මැනේජ්මන්ට් කරන සිසුවෙක් ඇතුල් වෙනවා. අනිත් ඉස්කෝලවල් වල මිඩ් එක්සෑම් තියෙනකොට ඒ වෙනුවට මෙයාලට ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ. ඒ අනුව කණ්ඩායම් ටික ගුරුවරිය කියන්න ගන්නවා. හනාව වැටෙන්නේ ෂියූ හා එන්හෝ ඉන්න ටීම් එකට. එන්හෝ නම් හනාගේ නම ඇහුණ ගමන් අවුල් යනවා. ඇය අලුත් කෙනෙක් නිසා එයාලට බරක් වෙයි කියලා හිතනවා. ඉතින් ඇය සාමාන්‍ය ඉස්කෝලේක ඉඳලාද ආවේ කියන ප්‍රශ්නය ඔහු අහද්දී ඇය ඔව් කියලා උත්තර දුන්නාම ඔහු සම්පූර්ණයෙන්ම නිහඬ වෙනවා. ගුරුවරිය ඔහුට බැනලා අහංකාරකම නවත්තලා ඇයට හරි මාර්ගය පෙන්වන්න කියන්නේ. ඒ වගේම හනාට අවශ්‍ය ඕනම තොරතුරක් ෂින්ට ලබා දෙන්න කියනවා. ඔන්න ක්ලාස් එකෙන් පස්සේ හනා ෂින් ළඟට ගිහින් ඇයට විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා ෂින් කියනවා. ඉතින් ෂින් පැහැදිලි කරලා දෙන්නේ ඒක ටීම් ප්‍රොජෙක්ට් එකක් විතරක් බව. ඒ නිසා තමන්ගේ ප්‍රොජෙක්ට් එක ගැන ඇයට අවධානයෙන් ඉන්න කියන්නේ. ඊට පස්සේ පිරිමි ළමයින් බාස්කට්බෝල් ග්‍රවුන්ඩ් එකේදී මුණ ගැහිලා කතා වෙනවා මැච් එකක් තියන්න. හනා ෂින්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ බාස්කට්බෝල් ග්‍රවුන්ඩ් එකට යමු කියලා. ඒත් ෂින් අධ්‍යාපනයට මූලික තැන දෙන නිසා
නිසා ඇය එන්න ප්‍රතික්ෂේප කරනවා. ඔන්න ග්‍රවුන්ඩ් එකට යන හනා පිරිමි ළමයින් ටිකට කඩදාසි වලින් මයික්‍රොෆෝනයක් හදාගෙන හයියෙන් චියර් කරන්න ගන්නවා. එන්හෝනම් ඇයට සංසුන් වෙන්න කියන්නේ එයාලා මොනවා වුණත් අනිවාර්යෙන්ම දිනනවා කියලා. ඇය තප්පරයක් විතර නතර වෙලා ඉඳලා ඊළඟට ආපහු චියර් කරන්න ගන්නවා. අන්තිමටම මැච් එක ඉවරුනහම ෂීව් හනා එක්ක යන ගමන් කියන්නේ එයාලා ප්‍රැක්ටිස් වෙන රහසිගත තැනක් ඇයට පෙන්වන්නම් කියලා. ඇය ඇතුළට ගියාම දකින්නේ ඇය ඉස්කෝලේට එකතු වීම නිසා ඇයව පුදුම කරමින් කට්ටිය සමරන්න ගන්නවා. එන්නෝ මෙතන මොකක්ද වෙන්නේ කියලා නොදැන අහම්බෙන් ඇතුළට ආවහම ඔහුට හනාව මුණ ගැහෙනවා. ඉතින් දෙන්නගේ ෆොටෝ එකක් පවා කට්ටිය කැප්චර් කරන්න ගන්නේ. ඊළඟට අතීත සිදුවීමකට කතාව අරගෙන යන්නේ හනා ජපානයේ ඉන්නකොට ක්ලාස් එකේ මිතුරියක් Tamanට හානි කරගෙන මියගිය සිදුවීමක් සම්බන්ධයෙන් වෙන සිසුවියක්ව ප්‍රශ්න කරන්න ගන්නවා. පරීක්ෂකවරයා ඇයගෙන් හනා ගැන අහනකොට ඇය කියන්නේ හනා ඉස්කෝලේ ගොඩක් ජනප්‍රිය බව මතක් කරනවා. ඒත් එකපාරටම මේ කෙල්ල කියන්න ගන්නේ හනා කියන්නේ එයා දැකපු නරකම කෙනා කියන දේ. වර්තමානයේට කතාව නැවත ආවහම හනාගේ ඇස්වල පෙනුමහා ඇයගේ මිතුරන් ඇය වෙනුවෙන් මේ කරපු දේ ගැන ලොකු සතුටක් දැනෙනවා. හැබැයි එන්හෝනම් තරහින් අහන්නේ මොන මගුලක්ද මේ කරන්නේ? එයා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. හරියට අඳුරේ ඉන්නවා වගේ මේ දේ දැනගත්තා නම් එයා කලින්ම ගෙදර ගිහින් කියලා. ඊට පස්සේ හනා කට්ටියටම ස්තුති කරනවා වගේම ඇය ගැන හරියටම දන්නේවත් නැතුව මේ දේවල් කරපු එකට ස්තුති කරනවා. ඒ වගේම මේම දෙයක් ඇය වෙනුවෙන් කරපු පළවෙනි අවස්ථාව වෙන්නේ. ඉතින් මින්සූ පුදුම වෙනවා ඒ කතාව අහලා. මොකද ඌ හිතලා තියෙන්නේ කලින් ඉස්කෝලේ ප්‍රසිද්ධ කෙනෙක් විදිහට ඉන්න ඇති කියලා. ඉතින් හනාට ඒ කතාවට ටිකක් ලැජ්ජ හිතිලා අතේ ඇති බනීව තදින් අල්ලගන්නේ. අපහසුවෙන් ඉන්න ඇයව කට්ටියම උන්ගේ ටීම් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සතුට වැඩිකමටම හනාගේ ඇස්වල කඳුළු පිරෙන්න පටන් ගන්නවා. එන්නෝනම් මේවා දිහා බලාගෙන ඉඳලා හිතන්නේ මේ ඩ්‍රාමාස් වලට නම් මං කැමති නෑ කියලා. ඊට පස්සේ කට්ටිය ඇය එක්ක වාඩි වෙලා ඇයගේ ප්‍රියතම කොරියානු සංදිස්ථානය ආහාර හා ෆිල්ම් ගැන අහන්න ගන්නවා. ඇයට එකපාරටම ඇය ආසම ෆිල්ම් එකේ එන්හෝ රඟපාන නිසා ඒ නම ඇය මෙතනදි කියන්න යන්නේ නැහැ. එන්හෝ එකපාරටම කකුලක් පිට කකුලක් දානකොට ඔහුව මිනිස්සු අනුකරණය කරමින් සෙල්ලක්කාරයෙක් විදියට ඔහුට වීලු කරන්න ගන්නවා. ඊට පස්සේ කට්ටිය කම්මැලි නිසා රොක් පේපන් සිසර් ගේම් එක කරන්න ගන්නේ. ඉතින් හරිම ස්ලෝ විදියට කරන කෙනාට එයාලගේ එකතු වෙලා තියෙන කුණු ටික තනියම අස් කරන්න වෙනවා. අන්තිමටම පිරිසිදු කරන වැඩේ හනාට හා ෂීවුට ලැබෙන්නේ. ඇය ළඟ නිතරම වගේ කුණු එකතු කරන්න අරන් එන මල්ලක් ඇති නිසා මේ වැඩේ එකට යොදා ගන්නවා. ඊට පස්සේ ඇයි ෂීවු එක්ක එළියට ඇවිදගෙන යන ගමන් කතා කරන්න ගන්නවා වගේම ඇයකින් ඔහු අහන්න ගන්නේ ඇයව මේ ඉස්කෝලේට මාරු කරපු හේතුව මොකක්ද කියලා. එතකොට ඇය කියන්නේ ඇය මැනේජ්මන්ට් සයිඩ් එකට කැමති. මොකද බිස්නස් මැනේජර්ස්ලා ආටිස්ලාට ගොඩක් සමීප වෙනවා. ඇය ඒ දෙයට කැමති නිසා මැනේජ්මන්ට් ලෝකයට කැමති. ඒ වගේම ඇයගේ හොඳම මිතුරිය නිලියක් වෙන්න හීන දකිනවා වගේම හනා ඇයට ගොඩක් ආදරේ නිසා මැනේජර් කෙනෙක් විදියට ඇය ළඟින් ඉඳලා ඇයට සහාය වෙලා මිතුරියගේ හීනේද හැබෑ කරගෙන ඇයගේ මැනේජර් හීනේද ඉෂ්ට කරගන්න කැමති බව කියන්නේ. ඉතින් ඇයගේ මේ වචන ටිකට ෂීයුට ඇය ගැන පැහැදීමක් ඇති වෙනවා. ඔහු කියන්නේ ඔහු නම් මේ පාසලට ඇතුළු උනේ සැහැල්ලුවෙන් එච්චර දෙයක් හිතන්නේ නැතුව කියලා. ඊළඟට ඇය දකින්නේ ඔහුගේ සපත්තුවක ලේස් එක ගැලවිලා තියෙනවා. ඇය ඒක ඉක්මනටම ගැට ගහන්න ගන්නවා වගේම ෂීයු සම්පූර්ණයෙන්ම ගල් වෙනවා ඒ සිදුවීමට. ඉතින් ඔහුට කියන්න ඕනේ වෙන්නේ ඒක කරන්නේ ඔහු මිසක් ඇයි නෙමේ කියන දේ. එතකොට ඇයි නිර්භීතව කියන්න ගන්නේ අනාගතයේදී ඇය ඔහුට නැතුවම බැරි කෙනෙක් බවට පත් වෙයි කියලා. ඒත් ඇය වෘත්තීමය වශයෙන් තමයි අදහස් කරන්නේ. ඔහු ඇක්ටර් කෙනෙක් වෙද්දී ඇය ඔහුගේ මැනේජර් උනොත් කියන අදහස ඇතිව. ඒත් මේ සිදුවීම ෂීයුගේ හිතට තදින් දැනුන නිසා ඔහුට ආදර හැඟීමක් ඇති වෙන්න ගන්නවා. ඊළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා යාළුවෝ ටික පිට වෙලා යනකොට එන්හෝ හනා හා ෂීයු බස් එකක් එනකන් මග බලාගෙන ඉන්න ගන්නවා. අන්න එතකොට හනා දෙන්නගෙන් ප්‍රශ්නයක් අහන්න ගන්නේ දෙන්න යාළුවෝ විදියට කොච්චර කල් ඉඳලා ඉන්නවද වගේම එන්හෝ කන්න කැමති අකමැති දේවල් අහද්දී ඔවුනම් තරහින් වගේ උත්තර දෙන්නේ ඇය ඕනාවට වඩා කියවනවා කියලා. ප්‍රශ්නවලට හරි උත්තරයක් ලබා දෙන්න කිසිම උනන්දුවක් නම් ඔහුට නැහැ. එතකොට ඇය කියන්නේ මැනේජර් කෙනෙක් වුණාම Taman මැනේජ් කරන ආටිස්ලා ගැන හැමදේම දැනගන්න ඕනි කියලා සංසුන්ව උත්තර දෙන්න ගන්නවා.
ෂියු නම් කරුණාවන්ත හදවතක් ඇති කෙනෙක් නිසා ඇයගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගන්නේ ඇයව අපහසුතාවයට පත් කරන්නේ නැතුව. ඔය අතරේදී රේවුන් හා ෂින් කතා වෙමින් යනකොට රේවුන් ෂින්ට ස්තුති කරනවා හනාට ඇය සහාය වෙන එකට. ඊට පස්සේ දෙන්න ටිකක් වෙලා කතා කරලා ෂින් ඔහුට පිට වෙලා යන්න කියන්නේ ඇයගේ අම්මා වුන්ව දකින්න කලින්. මොකද එහෙම දැක්කොත් එයාලා දෙන්නගේ අවසානයේ වන බව ඇය හොඳටම දන්නවා. ඊට පස්සේ එන්හෝ හා ෂියුගේ පැත්තට කතාව අරගෙන යන්නේ. එන්හෝ ලොන්ඩ්‍රියකට යන්න හදනකොට ෂියුගේ සපත්තු හොදන්න ඕනේද කියලා එන්හෝ අහනවා. ෂියු ඒ දේ ප්‍රතික්ෂේප කරලා ඔහු හොද ගන්නම් කියනවා. මොකද ෂියුට මතක් වෙන්නේ හනා එයාගේ ලේස් එක ගැට ගහපු සිදුවීම. ඒ නිසා ඌ ටිකක් හැඟීම්බර වෙලා දැම්ම සපත්තුව වෙන කෙනෙක් අල්ලනවට කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙයා සපත්තු දෙකට නිදානයකට සලකනවා වගේ පරිස්සම් කරලා තියා ගන්නවා. ඊළඟට අපහු කට්ටිය පහුවදා ඉස්කෝලේ ගියාම ගුරුවරිය කට්ටියට අදහස් වගේක් ලබා දෙනවා ට්‍රෙන්ඩින් හැෂ්ටැග් වගේක් ගැන අවධානය දෙන්න කියලා. ඉතින් අය කියන්නේ අයිඩල්ස්ලා නිතරම වගේ පෝස්ට් කරන කන්ටෙන්ට් ගැන අවධානය දීලා ඔවුන්ට පෝස්ට් දාන්න කියලා. ඉතින් ඉහළම views සහ followers ඉන්න account වලට ඉහළම වර්ගීකරණයක් ඇති බවත් පැහැදිලි කරලා දෙනවා. සතියකට අඩුම ගානේ වීඩියෝස් දෙකක්වත් පෝස්ට් කරන්න වගේම මුලදී හොඳ views followers නැති වෙයි. හැබැයි අතහරින්න එපා කියන දේ මතක් කරනවා. ගුරුවරිය නිතරම ෂින්දිහා බලාගෙන මේ දේවල් කියන නිසා එක කෙල්ලෙක් පුදුම වෙනවා ගුරුවරිය උපදෙස් ඇයටම දෙන්න හදන එක ගැන. ඊළඟට ගුරුවරිය හැමෝටම මේ සතියේ account එකක් හදලා කම්මැලි නොවි එයා කිව්ව විදියට උපදෙස් ටික මතක තියාගෙන වැඩේ කරන්න කියනවා. ඊට පස්සේ පෙන්නනවා ගුරුවරිය ෂින්ට ඇයගේ ළඟට කතා කරනවා. ඉතින් ඇය ඉස්කෝලේ කාස්තු ගෙවීම ප්‍රමාද බව ගුරුවරිය කියන්න ගන්නේ. මේ නිසා ගුරුවරිය මේ ගැන ඇයගේ දෙමව්පියන්ව දැනුවත් කරනවා කියනවා. ෂින් පැහැදිලි කරන්නේ ඇයගේ අම්මට පාසල් ගාස්තුව අමතක වෙලා ඇති. ගාස්තුව ගෙවන එක ප්‍රමාද කරන්නේ නැහැ කියලා සමාව ඉල්ලලා එතනින් යනවා. ඊට පස්සේ අය අම්මට මැසේජ් එකක් යවන්න ගන්නේ. ඒත් අය අපහු මැසේජ් එක මකලා දානවා. ඔවුන්ගේ සම්බන්ධතාවයේ මේ දවස්වල එච්චර හොඳ තත්වයක නැති නිසා. ෂින් නැවත පන්තියට ආවහම හනා අවංකව කියන්න ගන්නේ ඔයාට මං වගේ ප්‍රශ්න නැති නිසා ඔයා හරිම වාසනාවන්තයි කියලා. ෂින්ට මේකෙන් පැහැදිලි වෙන්නේ අනිත් අය තමන් හංගන බැරෑරුම් ප්‍රශ්න ගැන නොදන්න නිසා පෙනුමෙන් තමන්ව විශ්වාස කරනවා කියන දේ. හනා නම් බයෙන් ඉන්නේ ඇයිට ලොකු අත්දැකීම් නැති එක ගැන. මොකද ඒ නිසා එන්හෝ ඇය ගැන තවත් කෝපයට පත්වෙයි කියලා බය වෙනවා. ෂින් අයට උදව්වක් කරනවා හනාට උන් එක්කෙනාගේ ෆොටෝස් ටිකක් පෝස්ට් කරන්න කියලා. ඉතින් ෆෑන්ස්ලා ඇයගේ account එකේ ෆොටෝස් දැකලා ලයික් කරන්න ගනී කියන්නේ. ඒත් හනාට අවශ්‍ය වෙන්නේ වඩාත් ආකර්ෂණයට පත්වෙන දෙයක් කරන්න. ඒ අනුව කට්ටියගේ දෛනික ජීවිතයේ දේවල් ටිකක් වීඩියෝ කරලා පෝස්ට් කරන්න කියලා ෂින් යෝජනා කරනවා. ඒ තෙයින් හිතුවටත් වඩා views ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් බව තමයි ෂින් නම් කියන්නේ. හනා ඇයට ස්තුති කරලා වහා මේ වැඩේට බයිනවා. ඊට පස්සේ අය කරන්නේ ප්‍රොෆෙෂනල් එන්ටර්ටේනින් වීඩියෝ එකක් හදන විදිය ගැන ටිකක් හොයලා බලන්න ගන්න එක. ඇය ඒ දේ ගැන පරීක්ෂණ කරලා ඉවර වෙලා ඉක්මනටම පන්තියට ආපහු එනකොට එන්හෝගේ ෆෑන් ක්ලබ් එකේ ලීඩර් වෙන මියාව ඉදිරියට මුණ ගැහෙනවා. මියා එයාගේ මිතුරියන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා මාර්ගයේ අවිහිර කරන්න ගත්තාම හනාද එකපාරම ෂොක් වෙනවා. මියා එයා එන්හෝගේ ෆෑන් කෙනෙක් කිව්වාම හනා සැහැල්ලුවෙන් උත්තර දෙන්නේ. ඉතින් ඔයාට මගෙන් මොනවද ඕනේ කරන්න කියලා ඔවුන් පහු කරගෙන යන්න හැදුවත් මියා ඊතුරු මිතුරියන් බිත්තියක් වගේ අනපාරේ හිටගෙන ඉඳලා හරස් කර ගන්නවා. මියා ප්‍රශ්න කරන්නේ හනා මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඉඳලත් ඇයි නිතරම එන්හෝ එක්ක ඉන්නවා දකින්නේ කියලා. ඉතින් ඇයි සමග එන්හෝ ඉන්න ෆොටෝ එකක් අරගෙන ඇයිගේ ප්‍රොජෙක්ට් එකට ඇතුල් කරන්න කියලා මියා කියනවා. මියාගේ හීනේ නම් මුළු ඉස්කෝලේම අය දෙන්න එකට ඉන්න ෆොටෝ එකක් දකින එක. ඉතින් මියා විසින්ම ඒක අරගන්නේ නැති එක ගැන හනා පුදුම වෙනවා. මියා පැහැදිලි කරන්නේ එන්හෝ ආදර කතාවලට කැමති නැහැ. ඒ නිසා හනාගේ දුර්වල අධ්‍යාපන මට්ටමත් එක්ක ඔහු කොහොමත් ඇයට සමීප වෙන්නේ නැහැ කියලා. මේ නිසා හනාට ෆෑන් ක්ලබ් එකේ අයගේ අවධානයට ලක් නොවී ඉන්න කියනවා. ඉතින් හනාද ඔවුන්ගෙන් බේරිලා ඉන්න එකක වෙන්නේ. ඊට පස්සේ හනා යන්නේ මියාගේ වැඩේ පටන් ගන්න. ඒ අනුව එන්හෝගේ ෆොටෝ එකක් ගන්න ඉඩ දෙන්න කියනවා. ඉතින් එන්හෝට එකපාරටම හනා මේ විදියට හැසිරෙන්නේ ඇයි කියලා හිතා ගන්න බැරි වෙන්නේ. ඊළඟට තමයි ඔහු දකින්නේ මියා රූෆ්ටොප් එකට වෙලා ඇය පිරිස එක්ක ඉන්නවා. ඔහු නැගිටලා ඇවිත් ෂියුට කියන්නේ වැදගත්
වෙනත් දෙයක් කරන්න යන්න වෙනවා. ඉක්මනින් ආපහු එන්නම් කියලා පිට වෙලා යන්නේ එක. ඒ අනුව උන්හෝ මියා හා පිරිස ඉන්න තැන පෙනී ඉන්න ගන්නවා. ඉතින් ඔහුව දැකලා මියා කලබල වෙන්නේ. මියා උත්සාහ කරනවා ඇයිගේ පෙනුම හොඳින් බව ඔහුට පෙන්වන්න. ඊට පස්සේ ඌ මතක් කරන්නේ ෂින් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකට ආව මුල්ම අවස්ථාවේ සිදුවීම ගැන. එදා මියා ඇතුළු පිරිස ෂින්ටත් මේ දේ කරලා තියෙනවා. ඒත් ෂින් ශක්තිමත් හා කාටවත් නැවෙන්නේ නැති කෙනෙක්ින්දා ඇය මියාගේ ඉල්ලීම කෙලින්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඇයට තනියම ඉන්න දෙන්න වගේම ඊට වඩා වැදගත් දේවල් ඇයට කරන්න තියෙනවා කියලා. මියා ෂින්ව බය කරන්න උපක්‍රම පාවිච්චි කළත් ෂින්නේ මොහොතේම ගුරුවරියට කතා කරලා මේ ගැන කියනවා. ෆෑන් ක්ලබ් එකේ මෙම්බර්ස්ලා මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකට පාසලේ නීතිවලට පටහැනිව ඇවිත් ඉන්නවා කියලා. මියා ඉතා බය වෙලා එයාගේ මිතුරියන් එක්ක පැනලා ගිහින් තියෙන්නේ. වර්තමානයේදී උන්හෝ මියාගේ ෆෝන් එක අරගෙන ඇයි සමග ෆොටෝ එකක් අරගෙන අවශ්‍ය දේ හම්බ වුණාද අනිත් අයට කරදර කරන්න එපා. ඇයි මේ කරන දේ නතර නොකළොත් ඔහු නැවත ෂින්ව ඔහුගේ කලමනාකරු බවට පත් කර ගන්නා බව තර්ජනය කරමින් කියනවා. ඔහු නැවත හනාහා ෂියු ඉන්න තැනට ආවහම ඔහු ආකර්ශනීය ෆනි වීඩියෝ එකක් කරන්න එකඟ වෙනවා. හනා දෙන්නට පැහැදිලි කරන්නේ ප්‍රේක්ෂකයින්ගේ අවධානය ඉහළ නංවන්න YouTube එක හරහා ක්‍රමයක් හොයාගත්ත කියලා. උන්හෝට නම් ආපහු තරහ ගිහින් එයා විහිළු වීඩියෝ කරන්නේ නැහැ. ඒත් ඒ අමතක කරන්න කියන්නේ. ඉතින් ඇයත් ඇයගේ මිහිරි ස්වරය අඩු කරලා තදින් කතා කරන්න ගන්නේ. එතකොට සෝහා උන්හෝද කලබලයෙන් ඇයි දිහා බලන්න ගන්නවා. ඊට පස්සේ අය ආපහු මෘදු ස්වරයෙන් කතා කරන්න ගන්නේ. එයාලා එක ටීම් එකක් නිසා ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා හැමදේම කරන බව ඇය සංසුන්ව කියනවා. ෂියු කියන්නේ එහෙනම් ඉක්මනටම වැඩේ පටන් ගමු කියන දේ. ඒ අනුව තුන්දෙනා ගිහින් කන්ටෙන්ට් එකට අදාළ දේවල් රෙකෝඩ් කරන්න ගන්නවා. ඉතින් තුන්දෙනා මිත්‍රශීලී විදියට ඉන්නවා තමයි වෙන්නේ. එයාලා ලස්සන තැනක ඉන්නකොට හනාට අදහසක් එනවා වගේම ෂියු කතා කරමින් ඉත්තේ ඇය ඔවුන්ව වීඩියෝ කරන්න ගන්නවා. ඉතින් දෙන්නට ස්වාභාවිකව හැසිරෙන්න කියලා ඇය ඉල්ලීම් කරන්නේ. ඇය ඒ දේ කරන්නේ ටෙස්ට් එකක් විදියට. ඉතින් දිගටම කරද්දී ඇයට ඒක හොඳයි කියලා තේරුම් යනවා. ඒ අතර ෂියු ඇයගේ පැත්ත හැරිලා කතා කරන්න ගන්නේ. එකපාරටම ඇයගේ අතින් අල්ලගත්තාම මේ සිදුවීමත් පටිගත වෙනවා. ඊට පස්සේ තුන්දෙනා කෑම කන්න ගන්නවා වගේම හනා ඒ වෙලාවෙදිත් කැමරාව ඔන් කරගෙන ඉන්නවා. ඔවුන් කරන හැමදේම පටිගත වෙන්න ඕන නිසා. ඊට පස්සේ අය තනියම වාඩි වෙලා වීඩියෝ එක එඩිට් කරන්න ගන්නේ. ඇය උන්හෝ වෙනුවෙන් වෙනම වීඩියෝ එකක් හදනවා වගේම ෂියු වෙනුවෙන්ද තව එකක් හදනවා. ඊට පස්සේ පෙන්වන්නේ බලාපොරොත්තු නොවුන දෙයක් වෙනවා. ඒ මේ වීඩියෝස් අප්ලෝඩ් කරාට පස්සේ වීඩියෝස් වලට views ගොඩක් ඇවිත් වෛරල් වෙන්න ගන්නවා. ඉතින් හනා උන්හෝ හා ෂියු ළඟට සතුටින් එන්නේ මේක පෙන්වන්න. ඒත් උන්හෝ හොඳටම නිදාගෙන ඉන්නවා දකින්නේ. ෂියු නම් ඇය ළඟට ඇවිත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඇය ඔහුට කියන්නේ කොරියාවේ විතරක් නෙමෙයි වෙනත් රටවලත් මේ වීඩියෝ එක වෛරල් වෙලා කියලා. ඉතින් හනාට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කියන දේ හැමෝටම ඔප්පු කරන්න ලැබුණ එකම ලොකු ජයග්‍රහණයක් වෙන්නේ. මේකට නම් ෂින්ට එච්චර සතුටක් දැනෙන්නේ නැහැ. එයාට පන්තියේ ස්ථානේ නැති වෙන නිසා. ඒ හින්දා හනාව දැක්කහම කතා කරන්නේ නැහැ. ෂින් වොෂ්රූම් එකට එද්දී මියා ඉන්නවා දකිනවා. ඉතින් මියා කියන්නේ එයා හනාගේ වීඩියෝ එකට කැමති. හැබැයි ඇයි පිරිමි ළමයින් එක්ක ඉඳලා මතකයන් ගොඩක් එකතු කරගන්නවා කිව්වහම ෂින් නම් කියන්නේ ඔයා වෙනුවෙන් නම් නෙමෙයි හනා ඒ දේවල් කරන්න කියලා මියාව තරහ ගස්සනවා. ඉතින් මියා තරහින් එතනින් පිට වෙලා යන්න ගන්නේ. ඔන්න හනා ක්ලබ් එකට වෙලා යමක් අඳිමින් ඉන්නකොට උන්හෝ අහන්නේ ඔයා ෂින් එක්ක රණ්ඩු වුණාද කියන දේ. ඉතින් හනා එහෙම දෙයක් උනේ නැහැ කියන්න ගන්නවා. උන්හෝ hina වෙමින් ඇයව සංසුන් කරන්න උත්සාහ කරන්නේ ඔහුගේ අත් එක දිගු කරලා එක අතක් තෝරගන්න කියනවා. හනා ඔහුගේ දකුණු අත තෝරන්නේ. ඉතින් ඔහු අත පෙන්නලා අනිත් අතේ තිබුණු පන්දුව දකුණු අතින් තියලා ඇය හරිම දේ තේරුවේ කියලා අඟවනවා. එතකොටම හනා සතුටින් කියන්නේ මේ දේ ඇයිගේ ලකී චාම් එක වෙනවා කියලා. ඉතින් උන්හෝට පුංචි හිනාවක් එනවා ඒ කතාව කිව්වහම. ඉතින් හනාගේ සතුට දිහා බලලා ඔහු එතනින් පිට වෙලා යනවා. හනා අර බෝලේ වගේ ඇති බඳුන විවෘත කළාම කීචේන් එකක් තියෙනවා දැකලා සතුටු වෙනවා. ඊට පස්සේ හනා යන අතරමඟදී මියා ඉඳලා ඒව බය කරලා රූෆ් টොප් එකට එක්කගෙන යන්නේ. හනා අහන්නේ මොකක්ද ප්‍රශ්නේ කියන දේ. එතකොට මියා තරහින් කෑ ගහනවා ඔයා පැවරුම් කරන මුවාවෙන් කොල්ලන්ව පොළඹව ගන්න හදන්නේ. ඒ නිසා උන්හෝගෙන් ඈත් වෙලා ඉන්න කියන දේ. මොකද මියා හිතන්නේ උන්හෝ ඔයාගේ කියලා. ඒ නිසා හනාට බනින්නේ. හනා කිසිම දෙයක් නොකිය ඉන්නකොට හනා ළඟ තිබුණු හාව හැඩේ ගත්ත ටෝයි එක බිම වට්ටනවා.
මේකට නම් හනාට හොඳටම තරහ ගිහින් ඔයා කරපු දේ හරි කියලාද හිතන්නේ? උන්වෝගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න කලින් ඔයා හොඳ කෙනෙක් වෙලා ඉන්න මේ හාව මට ගොඩක් වැදගත් කියලා පහට ගණන් කරන්න කලින් මියාට පිට වෙලා යන්න කියන්නේ. ඉතින් හනා ගණන් කරන්න පටන් ගත්ත ගමන් මියා බය වෙලා පැනලා යනවා. ඉතින් මියා ඇවිත් කට්ටියට බය වෙලා කියන්නේ හනා හරියට මැරකල්ලියක කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා. ඊට පස්සේ රූෆ්ටොප් එක උඩට උන්හෝ එනවා පෙන්නනවා. ඔහු උන හැමදේම දැකලා නිසා hina වෙමින් හනාට කියන්නේ ඔහු ඒ දේ ගොඩක් රස විඳා කියන දේ. ඊළඟට හනා පාක් එකට වෙලා උන්හෝ එනකම් බලාගෙන ඉන්නවා පෙන්නනවා. ඔන්න උන්හෝ එනකොට එතන හිටපු පිරිස ඔහුගේ කඩවසම් බව දැකලා පුදුම වෙලා ෆොටෝස් ගන්නවා. හනා උට මාස් එකක් දීලා මුහුණ වහගන්න කියලා දෙන්න ඇවිදින්න ගන්නේ. ඊට පස්සේ හනා යෝජනා කරනවා නූඩල්ස් වගේක් කාලා දෙන්න එක බෝට් රයිඩ් එකක් යමු කියලා. ඒත් උන්හෝ නම් ඒක ප්‍රතික්ෂේප කරලා පික්නික් එකක් යමු කියනවා. ඒත් අය පික්නික් එක යන්න අවශ්‍ය දේවල් ගෙනාවේ නැහැ කියන්නේ. එතකොට උන්හෝ කරන්නේ හනාගේ ඇයි දුන්න මාස්ක් එකෙන් කවර් කරලා ඇයිව තැනකට එක්කගෙන යන එක. ඔන්න තැනකට එද්දී ෂීව් පික්නික් එකට ඕන හැමදේම ලෑස්ති කරලා තියෙනවා දැකලා ඒ සතුටු වෙනවා. ඊට පස්සේ තුන්දෙනා පොඩි ෂූට් එකක් පවා කරන්න ගන්නේ. ඒ අනුව ෂීව් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ හැසිරෙන්න ගන්නවා. අනිත් පැත්තෙන් උන්හෝ සීතල බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ හැසිරෙමින් ඉන්නවා පෙන්නන්නේ. ඉතින් හනා මේ හැමදේම උද්‍යෝගයෙන් ෂූට් කරන්න ගන්නවා. තුන්දෙනාම විනෝද වුණාට පස්සේ හනා තුන්දෙනාට නූඩල්ස් හදන්න ගන්නවා. ඒ වෙලාවේදී උන්හෝ ඇවිත් හනාව තුවායකින් ආවරණය කරලා ඔහු නූඩල්ස් එක හදන්න ගන්නවා. හනා hina වෙමින් ඔහුට ස්තුති කරන්නේ. හනාව දැක්කාම උන්හෝ කියන්නේ ඔයා කලමනාකරුවෙක් නේද? ඇයි ඔයා රඟපාන්නේ කියලා. හනා කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ වගේම ඇයට මතක් වෙන්නේ උන්හෝව මුලින්ම හම්බ වුණ සිදුවීම. ඇයගේ අමුතු හැසිරීම නිසා ඔහු තුල ඇය ගැන කුතුහලයක් ඇති වෙලා තිබුණේ. ඔහු රූෆ්ටොප් එකට වෙලා මේ ගැන කල්පනා කරලා තියෙනවා. ඒ වෙලාවෙදි තමයි ඔහු දැකලා තියෙන්නේ හනා මියාට කතා කරපු හැටි. ඔහු ඇයව බේරගන්න යන්න හැදුවත් ඒත් ඒ ඕනේ නැහැ කියලා තේරිලා තියෙනවා. ඉතින් වර්තමානයේට කතාව ආවහම උන්හෝ හනාට කියන්නේ ඔයා රඟපාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අනිත් අය එක්ක බොරු හිනාවක් පෙන්වන්න ඕනේ නැහැ. ඔයා විදියට ඉන්න උත්සාහ කරන්න කියලා ඔහු එතනින් යනවා. ඊට පස්සේ උන්හෝ හා ෂීව් චොප්ස්ටික් වලට වාද කරමින් ඉන්න ගන්නේ ඒව ගේන්න අමතක වෙලා නිසා. හනා කියනවා එයාගේ බෑග් එකේ ඒවා තියෙනවා කියලා. ඒ අනුව ඇය චොප්ස්ටික් එළියට අරගෙන ෂීව්ට දෙත්තේ උන්හෝ නම් ඉරිසියාවෙන් ඇය දිහා බලාගෙන ඉන්න ගන්නේ. පහුවදා ඉස්කෝලේදී හනා ෂින්ව දැකලා ඇය එක්ක කතා කරන්න ළඟට යනවා. ෂින් තරහින් වගේ ඇයට කියන්නේ තේරෙන්නේ නැත මට ඔයා එක්ක කතා කරන්න ඕනේ නෑ කියලා. රේවුන්ද මීට මැදිහත් වෙලා කතා කරන්න හැදුවත් ඔහුටත් ඇයගෙන් ඈත් වෙලා ඉන්න කියනවා. හනා ෂින්ගේ මේ හැසිරීමට දුක් වෙන්න ගන්නේ. ඔන්න හනා තුන්වෙනි සතිය වෙද්දිත් එයා වැඩේ හරියට කළ නිසා ඉහළින්ම ඉන්නවා කියලා පන්තිපාර ගුරුවරිය ඇයට ඉදිරියට කතා කරනවා. මේ නිසා උන්හෝ හා ෂීව්ගේ ග්ලෝබල් ෆෑන්ස්ලා වැඩි වෙලා තියෙනවා. හනා හැමෝටම ස්තුති කරලා දිගටම මහන්සි වෙලා වැඩ කරන්න කියන්නේ. ෂින් මේ කිසි දෙයක් අහන් ඉන්නේ නෑ වගේ ඉන්න ගන්නේ අත්පුඩිවත් ගහන්නේ නැතුව. ක්ලාස් එක ඉවරුණ ගමන් ෂින් පිට වෙලා යන්න ගන්නවා. ඇයි දුකෙන් ඉන්නවා වගේ පේන්නේ. උන්හෝ රේවුන් ළඟට ගිහින් දෙන්න අතර පුංචි රණ්ඩුවක් ඇති වෙලා හින්දා ෂින් එක්ක ඒ ප්‍රශ්නේ තාම විසඳගත්තේ නැත්නම් අහනවා. ඉතින් රේවුන් නේතේ ප්‍රතික්ෂේප කළාම උන්හෝ ඌව ශක්තිමත් කරන්න උත්සාහ කරන්නේ. ඒත් රේවුන් නම් ආයි ෂින් එක්ක නම් යාළු වෙන්න ඕනේ නැහැ කියද්දී මින්සු කියන්නේ ෂින්ගේ නමවත් කියන්න එපා. ඔළුව රිතනවා කියන දේ. ඒ අතර ෂීව් හනාට කියනවා එයාලගේ බාස්කට් බෝල් මැච් එකක් ෂූට් කරන්න වගේම මින්සු උන්හෝ හා රේවුන්ගේ කතා අහලා අවුල් වෙලා ඉන්නවා දැකලා ෂීව් ඔහුව එක්කගෙන එතනින් යනවා. ඔන්න හනා කිව්ව විදිහටම පිරිමි ළමයින් ප්ලේ කරනවා වීඩියෝ කරන්න ගන්නවා. ඒක පාරටම හනා දකින්නේ බෝලයක් ඇයගේ පැත්තට එනවා. කොහොම හරි උන්හෝ මැදිහත් වෙලා බෝලේ නවත්තලා ඇයව බේරගන්නේ. හනාට උන්හෝ දකිද්දී හදවත වේගයෙන් ගැහෙන්න ගන්නවා. නිසා ඒ නිදහසට කාරණාවක් කියලා ඉක්මනටම එතනින් පැන ගන්නවා. ඔන්න පිරිමි ළමයි නාපහු පාරක් ප්ලේ කරන්න එනවා. මියා එයාගේ යාළුවෝ එක්ක පිරිමි ළමයින් ප්ලේ කරන දිහා බලන් ඉන්නකොට උන්හෝ හා හනා ගැන කතා වෙන්න ගන්නේ. ඉතින් හනා අමුතු කෙනෙක් නිසා මියාට හනා ගැන විස්තර හොයාගන්න ඕනේ වෙනවා. ඔන්න හනාට දැන් ගෙදර ඉන්නකොටත් උන්හෝව තමයි මතක් වෙන්න ගන්නේ. ආපහු දවසක තුන්දෙනා ගෙදර එද්දී එයාලගේ අලුත් වීඩියෝ එක ගැන කතා කරමින් එනවා. ඒ එනකොට බයිසිකල් කරුවෙක් වේගයෙන් එයාලගේ
පැත්තට එනකොට හනා මෙයාලා දෙන්නගේ ඇඟට හේතු වෙලා බේරෙන්නේ උන්හෝ ඇයව උන් ළඟට ඇදලා අරගත්ත නිසා. ඊට පස්සේ පෙන්නන්නේ පිරිමි ළමයින් දෙන්න සූදානම් වෙනවා ඇය රූගත කරන්න ගන්නවා. ඒ වෙලාවේදී හනාට මැසේජ් එකක් එනවා සූජෝව දන්නවද කියලා. හනා එකපාරටම ෂොක් වෙලා අතේ ඉන්න හාවව තදින් අල්ල ගන්නවා. උන්හෝ මේක දැකලා මොකද උනේ අහන්න ගන්නේ වගේම ඇයට වාඩි වෙන්න කිව්වහම ඒතේ ප්‍රතික්ෂේප කරලා දානවා. ඔන්න ෂින් ගුරුවරිය මුණ ගැහෙන්න පන්තියෙන් එළියට ගියාම ඇය ළඟ හිටපු කෙල්ල ෂින්ගේ ෆෝන් එක අර ගන්නවා. ඉතින් ෂින්ට ගුරුවරයෙක්ගෙන් පණිවිඩයක් ලැබිලා නිසා යන්නේ. ඒත් අදාළ තැනට ගියාම දකින්නේ ඒ අර ෆෑන් ක්ලබ් එකේ ලීඩර් වුණ මියා කියලා. ඉතින් මෙයා ෂින්ට කියන්නේ හනා ජපානයේදී මිනිමැරුමක් කරලා තියෙනවා. ඒ ගැන ජපාන් පත්තරවල පවා ගිහින් තියෙනවා කියලා ෂින්ගේ ෆෝන් එක අරගෙන ඒක පෝස්ට් කළා කිව්වහම ෂින් අහන්නේ ඇයි මගේ account එක පාවිච්චි කළේ කියන දේ. එතකොට මියා කියන්නේ ඔයාට හනාව ඔයාගේ මාර්ගයෙන් ඉවත් කරන්න ඕනි වුණා නේද? ඒ නිසා මං ඒ දේ ඔයාට ලේසි කළා. දැන් ඔයාට කලින් වගේම පන්තියේ හැම දෙයකින්ම උඩින් ඉන්න පුළුවන් කියලා. මේකට නම් ෂින් තරහින් පිට වෙලා යනවා. ඔන්න හනා ක්ලාස් එකට එද්දී හැම ළමයෙක්ම ඇයව දැක්කහම හොඳටම බය වෙනවා. හනා අර නිවුස් එක දැකලා අවුලෙන් ක්ලාස් එකෙන් පිට වෙලා යන්නේ. මේ නිවුස් එක දකින පිරිමි ළමයින් 4 දෙනා ක්ලාස් එකට ඇවිත් උන්හෝ ෂින් ළඟට ආවහම ෂියු ඇවිත් කියන්නේ මුලින්ම හනාව හොයාගෙන ඉමු කියලා. ඒ අනුව උන්හෝ හා ෂියු ඇයව හැමතැනම හොයන්න ගන්නවා. දෙන්න පුළුවන් හැමතැනම හෙව්වත් ඇයව උන්ට මුණ ගැහෙන්නේ නම් නැහැ. ඒ අතර හනා ඔහේ දුවනවා පෙන්නනවා වගේම ඇය නොදැනුවත්වම ඇයගේ අර හාව බිම වැටෙනවා. ඉතින් ඇයව හොයාගෙන ඉන්න උන්හෝට මේ හාවව හම්බ වෙලා ඔහු හනා ඉන්නවා දැකලා ළඟට ඇවිත් හාවව ලබා දෙනවා. ඊට පස්සේ මාස 8කට කලින් උන සිදුවීමක් පෙන්නන්නේ. ජපානයේදී හනා අර නිවුස් එක දැකලා හොඳටම කලබල වෙනවා. ඒක ඇත්ත නෙවෙයි නිසා. ඒ හින්දා ඇය හොඳටම අඬන්න ගන්නේ. ඉතින් සුසූ කියන හනාගේ මිතුරිය ගැන ඇය දුක් වෙනවා වගේම සුසූගේ වෙන මිතුරියක් මුණ ගැහිලා මොකද උනේ අහන්න ගන්නේ සුසූගේ අම්මවත් ඇයගේ කෝල් ආන්සර් කරන්නේ නැහැ කියලා. මේ ගෑනු ළමයා හනාට රළු විදියට කතා කරන්නේ පොලිසියට ගිහින් හනා කරපු අපරාධය හෙලි කරන්න කියලා පිට වෙලා යනවා. ඊට පස්සේ හනා යන්නේ ඇය ගැන වැරදි විදියට ලියපු වාර්තාකාරිනියව හොයාගෙන. ඉතින් ලිපියේ සඳහන් වෙන හැමදේම බොරු නිසා ඒ දේවල් ඉවත් කරන්න කියලා හනා ඉල්ලන්නේ. ඉතින් මේ වාර්තාකාරිනිය ඒ දේ ප්‍රතික්ෂේප කරනවා වගේම යාළුවට කරපු දෙයට හනාට අපහාස කරන්නත් ගන්නවා. ඒ නිසා ලිපියේ ඇති අන්තර්ගතය වෙනස් කරන්නේ නැහැ කියනවා. යාළුවාගේ ජීවිතය ඇයි නිසා අහිමි උනේ කියලා හනාට චෝදනා කරන්නේ. ඒක අහලා හනා හොඳටම අසරණ වෙනවා. ඉතින් හනා උන්හෝට කියන්නේ සුසූ කියන මිතුරිය තවමත් හොඳ තත්වයක නෙමෙයි ඉන්නේ. ඇයි කොහොම වෙලා ඉන්නේ කියලා. උන්හෝට ඇගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොකද ඔහුත් කෙනෙක්ට රිදවලා තිබුණ නිසා. ඔහු ඒ ගැන ගොඩක් පසුතැවිලා තියෙනවා. ඒත් ගෑනු ළමයින්ගේ සබඳතා ඊට වඩා සංකීර්ණ හා බිඳෙන සුළු බව තේරුම් යනවා. අන්තිමටම හනාට දරා ගන්න බැරුව අඬන්න ගන්නේ. ඉතින් උන්හෝ ඇයව සංසුන් කරන්න වැළඳ ගන්නවා. ඒ මොහොතේම එතනට ෂියු ආවහම ඔහු මේ සිද්ධිය දැකලා කලකිරීමකටපත් වෙන්නේ. ඒ වෙලාවේදී උන්හෝ ෂියුව දකිනවා. ඒකට කර ගියා ගන්න දෙයක් නැති වෙන්නේ. ක්ලාස් රූම් එකේදී හිරිහැර කරන සෙට් එක හනාට නරක විදියට කතා කරන්න ගන්නවා. මෙයාලා විකාර කතා කරනවා දකින මිනිස්සු ඇත්ත දන්නේ නැත්තම් කටවහගෙන ඉන්න කියලා කෑ ගහන්නේ. ඔහු ෂින්ටත් කෑ ගහන්න ගන්නේ ඇය තමන්ගේ තත්ත්වයේ ඉහළ දාගන්න ඇයගේ සදාචාරය පහළට දාගත්ත කියලා. ඇය තමන් මේ දේ නොකළ බව කිව්වත් ඇයට ඔප්පු කරන්න බැරි වෙනවා ඇයගේ ෆෝන් එක අරන් පෝස්ට් එක දාලා නිසා. රේවුන්ද ඇය ගැන වැරදියට වටහාගෙන ඇති හින්දා මේ පෝස්ට් එක මකලා දාන්න කියලා ඉල්ලීම් කරන්න ගන්නේ. හනා තමන්ගේ හැඟීම් පිට කළාට පස්සේ ෂියු ඇය ගැන හරියට බලා ගන්න බැරි වුණ එකට සමාව ඉල්ලනවා. සූ ඇයගේ මැනේජර් වෙන්න කැමති බව කියන්නේ ඇයගේ ළඟ ඉඳලා ඇයව ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඒක ඇහුණාම හනාට පුදුම වෙනවා. එයාලා ළඟ ඉන්න උන්හෝට නම් මේ කතාව අහගෙන ඉන්න බැරි වෙලා ෂියුට විහිළු කරන්න අරගෙන කතාවට බාධා කරනවා. ඒ මොහොතේම ඇයට කෝල් එකක් රේවුන්ගෙන් ඇවිත් ඇය කොහෙද ඉන්නේ හොඳින් අහනවා. ඉතින් උන්හෝ හා ෂියු එක්ක ඉන්න බව ඇය ඔහුට කියන්නේ. ඒ අනුව රේවුන්ට සහනයක් දැනෙනවා වගේම හනාට ඉක්මනටම ඩ්‍රාමා ක්ලබ් එකේ රූම් එකට එන්න කියනවා. මේ වෙනකොට ඩ්‍රාමා ක්ලබ් එකට හැමෝම එකතු වෙලා ඉන්නේ. ඉතින් පෝස්ට් එකේ
ඇති දේවල් ඇත්තද කියලා හනාගෙන් මින්සූ අහනවා. ඒ අනුව හනා සම්පූර්ණ ඇත්ත කියන්න තීරණය කරනවා. සුසූ කියන්නේ හනාගේ හොඳම මිතුරිය. දවසක් සුසූ නිලියක් වෙන්න ඕනේ කියලා හනාට කියනවා. හනා සුසූට උදව් කරන්න කැමති වෙලා දෙන්න එකතු වෙලා අන්තර්ගතයන් නිර්මාණය කරන්න ගන්නේ සුසූ ඇක්ට්‍රස් විදියට වගේම හනා ඒකේ මැනේජර් විදියට හිතලා. ඒ කාලෙදි හරිම වැදගත් තේරීමක් කරන්න තිබුණා. සුසූට හනාගේ අවංක ප්‍රතිචාරය ඕනේ වෙලා තියෙනවා. ඒ නිසා ඒ අවංකවම සුසූගේ වැරදි පෙන්නලා දීලා තියෙනවා. කොහොම හරි හනාගේ විනිශ්චය නිසා සුසූගේ හිත රිදිලා තියෙනවා. අන්න ඒ නිසා සුසූ වැරදි තේරීමක් කරලා තියෙන්නේ. මේ හින්දා හනා නිතරම Tamanටම දොස් කියාගෙන තියෙන්නේ සුසූට මේ දේවල් වෙන්න හේතුව ඇයි නිසා. ඔන්න ඉස්කෝලෙන් පස්සේ රේවුන් ෂින්ව බලන්න යනවා. ඒ ගියාම ඌට තේරුම් යන්නේ ඇයි ෂින් ඇයිගේ පවුල ගැන කතා නොකලි වගේම නිතරම අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දීලා ශිෂ්‍යත්වයක් ලබා ගන්න මහන්සි වුණේ ඇයි කියලා. මොකද ඇත්තටම ෂින් කියන්නේ තුප්පත් ගැහැණු ළමෙක්. ඇයිගේ අම්මට ටියුෂන් ෆී ගෙවන්න ළඟ සල්ලි නැති වෙලා තියෙනවා. ඒ නිසා ඇයි නිතරම යාළුවන්ව පහත් කොට සලකලා තියෙනවා. ඔහුට අවශ්‍ය වෙන්නේ දෙන්නගේ සම්බන්ධය ගැන ඇයි නැවත වරක් සිතා බැලීමට. ඒ දේ කියලා ඌ පිට වෙලා යනකොට ෂින් ගොළු වෙලා බලන් ඉන්නවා. ෂින් ඉස්කෝලේට එද්දී හනා ළඟ හිසාසනයක් තියෙනවා දකින්නේ. ෂින්ට දැන් තමන් ගැන වරදකාරී හැඟීමක් දැනෙනවා. ඔය අතර හනා හංගඟ ළඟට ගිහින් නැවුම් වාතය ලබා ගනිමින් ඉන්න අතරේදී ඇය ළඟ තිබුණු තවත් පෝනික් එක්කේ කීචේන් එකක් එළියට අරගෙන බලන් ඉන්නවා. හනාට මතක් වෙන්නේ සුසූ එක්ක ගත කරපු සුන්දර කාලය ගැන. එයාලා දවසක් එකට ඉස්කෝලේ ගිහින් හැම දෙයක්ම එකට බෙදාගත්ත හැටි මතක් වෙනවා. ඒ දේවල් ඇයට නැවත කරන්න බැරි වෙන එකට ඇය දුක් වෙන්නේ. මේ අතර රේවුන් ෂින් එක්ක ගත්ත පින්තූර වගේක් දිහා බලමින් දුක් වෙද්දී මින්සූ ඇවිත් ඔහුව තිරිමත් කරවනවා. එතකොටම උන්හෝද ඇවිත් ඇක්ට් එකක් කරන්න කතා කරන්නේ. හැබැයි ඩ්‍රාමා එක මොකක්ද කියලා පස්සේ කියන්නම් කියනවා. හැමෝටම ඔහු වැඩ ටිකක් පවරනවා. රේවුන් ස්ක්‍රිප්ට් එකක් ලියන්න ගන්නේ. ෂීවු මේන් ලීඩ්ගේ මිතුරා විදියට රඟපානවා වගේම උන්හෝ තමයි ඩිරෙක්ටර් විදියට වැඩ කරන්නේ. ෂීවු පිටපත පරීක්ෂා කරද්දී උන්හෝ හා හනාගේ කතාව කියලා තේරුම් යනවා. මොකද හනා ආස කරපු දේවල් තියෙනවා දකින්නේ. ඒ වගේම සුසූ නිසා මැනේජර් කෙනෙක් වෙන්න තෝරගත්ත එක පවා ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ නාට්‍යයෙන් කරන්න ඕනේ වෙන්නේ හනා වැරදිකාරයෙක් නෙමෙයි කියන දේ හැමෝටම පෙන්නලා දෙන්න. එදා තවල් රේවුන් ෂින් එක්ක වෙන් වෙනවා කියලා හිතාගෙන රූෆ් টොප් එකට වෙලා ඉත්තේ මියා ඇතුළු පිරිස මෙතනට එනවා. ඒ වෙලාවේදී උන්හෝගේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා දැක්කහම හනාගේ කතාව මේ තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. හැමෝටම දැනෙන්නේ එයාලා ගින්නක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේ. ඒ නිසා බය වෙනවා හැමදේම හෙලි වෙයි කියලා හිතලා. මේ සංවාදයේ හැමෝම හං ඉඳලා හොයාගන්නේ ලිපිය පළ කරලා තියෙන්නේ ෂින් නෙමෙයි මේ කෙල්ලෝ ෂින්ගේ ෆෝන් එක අරගෙන කියලා. මේක ඇහුණට පස්සේ රේවුන්ට හොඳටම තරහ යනවා. ඒ නිසා ඉක්මනටම ෂින්ම හොයාගෙන යන්නේ. ඒ වෙලාවේදී ඇය හනාගේ වීඩියෝ එක බලමින් ඉන්න ගන්නවා. රේවුන් ඇය ඉස්සරහට ඇවිත් ඇයගේ පෞරුෂයට ඔහු කැමති බව කියනවා. ඊට පස්සේ වැඩි දෙයක් කියන්නේ නැතුව මුළු පන්තියේ ඉස්සරහම ඇයව කිස් කරන්න ගන්නේ. හැමෝම මේක දැකලා පුදුම වෙලා බලනවා. මින්සු මේක රෙකෝඩ් කරනවත් එක්ක රේවුන් ඇයගෙන් සමාවිල්ලන්න ගන්නේ ඔහු ඇයව විශ්වාස කළේ නැති එකට. ඉතින් ඔහු වගේ කොල්ලෙක්ව ඇය තමයි අත්හරින්න ඕනි කියලා ඔහුට හිතෙන්න ගන්නවා. ඒ තේ කියලා පිට වෙලා යනකොට ෂින් ඔහුට කතා කරලා සමාව දෙන්න කැමති වෙනවා. ඇයව හොඳින් තේරුම් ගත්ත පිරිමි ළමයාව ඇයට කොයිම වෙලාවකවත් අත්හරින්න ඕනේ වෙන්නේ නැති නිසා. ඉතින් ඊට පස්සේ දෙන්න අතර තිබුණු හැම වැරදි වැටහීමක්ම විසදිලා ගිහින් නැවත එකතු වෙනවා. ඊළඟ දවසේ හනා ඉස්කෝලේට ගියාම එයා තවදුරටත් තනි වෙන්නේ නැහැ. යාළුවෝ 4 දෙනාම ඇය ළඟට ඇවිත් ස්ථිරවම ඇයට සහාය ලබා දෙනවා. ඒ වගේම ක්ලාස් එකේ අය ඇයව වරදවා වටහා ගන්න එක ගැනත් කනකාටු වෙන්නේ ඇය ගැන කරපු නිර්මාණය දැක්ක නිසා. ඒ වගේම හනාට හිරිහැර කරපු අය පවා ඇයත් එක්ක කතා කරන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි ෂින් ඇය ළඟට ඇවිත් හනාට වැඩ වගයක් බාර දීලා අද ඉඳලා ඇය ළඟින්ම ඉන්න බව කියනවා. එතකොට නම් හනා ගොඩක් සතුටු වෙන්නේ. ඉතින් හනාට මේ පාර නම් බලෙන්ම hina වෙන්න ඕනේ වෙන්නේ නැහැ. හදවතින්ම hina වෙන්න ලැබෙනවා. හනා ඩ්‍රාමා ක්ලබ් එකට එද්දි දකින්නේ මුළු රූම් එකම ස්ටිකි නෝට් වලින් පිරලා තියෙනවා. ඉතින් මේ දේවල් වෙන්හෝ හා ෂීවු කරද්දී දෙන්න අතර පුංචි වාදයක් පවා ඇති වෙලා නිසා දෙන්න ලියපු නෝට් වල නම පවා දාලා තියෙනවා දකින්නේ. හනාව දැක්ක ගමන් වෙන්හෝ
ඔහුගේ නම ඇති ස්ටිකර් එකක් ඇයිගේ නළලේ අලවනවා. ඒ වැඩේ හරියට හනාව ඔහුට අයිති කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා වගේ. ඒ දවස්වල ජපානයේ ඉන්නකොට සුසුහා හනා නැවුම් වාතය ලබා ගන්න ගිහින් තියෙනවා. එදා සුසුහනාට අර බනි කීචේන් එක දීලා තියෙන්නේ ඇය ඇක්ට්‍රස් කෙනෙක් වෙනවා වගේම හනාට ඇයගේ කළමනාකරු වෙන්න කියලා. හනා කොයිම වෙලාවකවත් ඒ දේ ප්‍රතික්ෂේප කරලා නැහැ. ඉතින් එන්හෝ ඔහුගේ නම ඇයගේ නළල මත ඇලෙව්වහම ඇය ඒක ඉක්මනටම ඉවත් කරලා දානවා. ඊට පස්සේ දෙන්නටම කෑ ගහනවා වැඩමුළුවට සහභාගී වෙන්න යන්න කියලා. ඒක ඇහුනහම දෙන්න වාද කරපු දේවල් නවත්තන්නේ ඇය කියන්නට කීකරු වෙලා. ඊට පස්සේ කට්ටියම වර්ක්ෂොප් එකට යන දවසේ එනවා. ෂියූ දකින්නේ හනා වාහනේ ගැස්සෙන නිසා බෙහෙත් වගේක් බොන්න හදනවා. ඉතින් නොදැනුවත්වම ඇය හුරතල් කියලා වර්ණනා කරනවා වගේම ඒකට නම් එන්හෝට ඉරිසියාවක් ඇති වෙලා ෂියූට සමච්චල් කරන්න ගන්නවා. ෂියූ කෘමීන්ට පවා හුරතල් කියනවා කියලා. එන්හෝ හනාගේ පැත්ත හැරිලා කා එක්කද වාඩි වෙන්න යන්න කැමති කියලා අහන්න ගන්නේ ඔහු හා ෂියූ ගැන හිතලා. හනා ෂින් එක්ක වාඩි වෙනවා කියලා හිතුවත් ඇය රේවුන් එක්ක වාඩි වෙන්න හදන්නේ. අන්තිමටම හනා යෝජනා කරන්නේ තුන්දෙනාම එකට වාඩි වෙමු කියලා. ඊට පස්සේ පිරිමි ළමයින් දෙන්න අන්තිම සීට් එකට ගිහින් වාඩි වෙලා ඉන්නකොට හනා කරන්නේ ඊට ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඉන්න එක. ඇයට ඇහෙන්නේ ෂියූ හා එන්හෝ දෙන්න වාද කරන්න ගන්නවා මේ ලීට් එකට. හනා කරන්නේ අකමැත්තෙන් වුණත් දෙන්නගේ මැදින් ඉඳ ගන්න එක දෙන්නගේ වාදේ නතර කරලා දාන්න. ඊට පස්සේ බස් එක යන්න ගත්තාම ටිකක් වෙලා යද්දි හනාට හොඳටම නිින්ද යන්න ගන්නවා. ඇයිද හීනයක් පේන්නේ ෂියූ හා එන්හෝ හතුරන් බවට පත් වෙලා ඉන්නවා. හනාගේ මූණේ ආතතිය පෙනුම දැකලා ෂියූ කරන්නේ මෘදු ලෙස ඇයගේ ඔළුව අල්ලලා ඔහුගේ උරහිස උඩින් තියාගන්න එක. ටික වෙලාවකට පස්සේ එන්හෝ අවදි වෙද්දී හනා ෂියූගේ උරහිස උඩ ඔළුව තියාගෙන ඉන්නවා දැකලා ඔහු රහසින් ඇයගේ අතේ ඔහුගේ නම ලියලා හිමින් සැරේ ඇයගේ ඔළුව ඔහුගේ උරහිස මත තියාගෙන ඔහු නිදා ගන්නවා. ඔන්න කට්ටිය වර්ක්ෂොප් එක ඇති තැනට ආවහම ඇය දකින්නේ එන්හෝගේ නම අතේ තියෙනවා. ඇය තරහෙන් අත ඉක්මනටම හොදගන්නේ. ඇය කොච්චර හේතුවත් අතේ ඇති තීන්ත ටික නම් යන්නේ නැහැ. මේ අතර රේවුන් ෂියූ හා එන්හෝගේ කාමරයට යනවා ඔවුන්ට උදව් කරන්න. රේවුන් එන්හෝව සූදානම් කරන වැඩේ බාර වෙලා තිබුණා වගේම ෂියූගේ කොටස හනාට බාර වෙලා තිබුණේ. ඒ අතර ෂියූ අහම්බෙන් වගේ හනාගේ අතේ ඇති නම දකිනවා. ඔහුට ඒක දැකලා ඉරිසියාවක් ඇති වෙන්න ගන්නේ. ඒ නිසා ෂියූ ඉක්මනටම මේකප් වලින් නම වහලා දාන්න ගන්නවා. ඔන්න හැමෝම වර්ක්ෂොප් එක ඇති තැනට ආවහම එයාලට අද උපදෙස් දෙන්න ඉන්න ඩිරෙක්ටර් හොඳ නින්දක ඉන්නවා දකින්නේ. ෂින් හනාට ඔහුව හඳුන්වලා දෙන්නේ ප්‍රසිද්ධ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියලා. ඩිරෙක්ටර් හැරුණාම හැමෝම තමන්ගේ සීට් වලට යනවා. ඩිරෙක්ටර් එන්හෝගේ ප්‍රොෆයිල් එක පරීක්ෂා කරලා පුදුම වෙනවා. ඊට පස්සේ ඔහු එන්හෝගේ ස්ක්‍රිප්ට් එක අනුමත කරලා මැසේජ් එකක් එවනවා. ඊට පස්සේ ඔහු හැමෝටම ඔඩිෂන් එකට ලෑස්ති වෙන්න කියන්නේ. මේකේ නළු නිලියන්ට පේලි 5ක් විතරයි කියන්න තියෙන්නේ. ඒත් ප්‍රධාන චරිතේ කවුද කියලා තීරණය කරලා නැහැ. ඉතින් මේ වැඩේ ඩිරෙක්ටර් හේවත් ගුරුවරයා ඉස්කෝලේ මැනේජර්ස්ලට තෝරගන්න බාර දෙනවා. ඊට පස්සේ හැමෝටම ලැබුණු චරිතය ප්‍රැක්ටිස් කරන්න ගන්නේ. එන්හෝ හා ෂියූ කලින් වගේම මේල් ලීඩ් රෝල් එකට රණ්ඩු වෙන්න ගන්නවා. මේ පාර නම් ෂියූ ඇත්තටම තරහ ගන්නවා. ඔහුට හැමතිස්සෙම එන්හෝ කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න ඕනි වෙන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම ඉවත් වෙලා යනවා. ඒක දැකලා හනා ඇවිත් එන්හෝට උපදෙස් දෙන්න යන්නේ එන්හෝගේ හිතේ නරක සිතුවිල්ලක් නැහැ කියලා දන්න නිසා. ඉතින් මේ ඇති වෙන ආරවුල ඇය හා සුසු අතර ඇති වුණ සම්බන්ධතාවය ඇයට සිහිපත් වෙනවා. ඒ නිසා එන්හෝත් ඒ ගැන පසුතැවෙනවට ඇය කැමති වෙන්නේ නැහැ. මේ අතර ෂියූ දුක්බර මුහුණකින් කල්පනා කරමින් බංකුවක් උඩ වාඩි වෙලා ඉන්නවා. ඩිරෙක්ටර් මෙයාව දැකලා ඇවිත් ඔහු තාම චරිතයක් තෝරගෙන නැති එක ගැන අහනවා. ඒ වගේම ෂියූ මිතුරා එක්ක චරිතයට රණ්ඩු වුණ එක ගැන අනුමාන කරනවා. ෂියූට ඕනි වෙන්නේ එන්හෝව එකපාරින් පරාද කරන්න. ඩිරෙක්ටර් කියන්නේ අනිත් අයගේ වැඩ නිරීක්ෂණය කරලා ඔහුට ඉගෙන ගන්න. එතකොට තමයි ඔහුට වර්ධනය වෙන්න පුළුවන් බව ඩිරෙක්ටර් උපදෙස් දෙන්නේ. මේ වචන ටිකට ෂියූගේ හිතට සැනසීමක් දැනිලා ආපහු ක්ලාස් එකට එනවා. ඒත් කට්ටිය ට්‍රූත් ඕර් ඩෙයාර් ගේම් එක ප්ලේ කරනවා දකින්නේ. ෂියූව දැකලා කට්ටිය ඔහුටත් එන්න කියනවා. ක්‍රීඩා නීති හරිම සරලයි. උත්තර දෙන්න ඕනේ නැත්තම් සෝඩා බොන්න ඕන. පළමු ආරේ රේවුන්ට ලැබෙනවා. හනා ඉක්මනටම අහන්නේ ෂින් එක්ක සම්බන්ධතාවයේ පටන් ගත්ත විදිය ගැන. ඉතින් රේවුන් තමන්ගේ හැඟීම ප්‍රකාශ කරන්න ෂින්ට බ්‍රේස්ලට් එකක් දුන්න කතාව කිව්වහම ෂින්නේ උත්තරේ හරි කියනවා.
ඊට පස්සේ උන්හෝගේ වාරය ආවහම රේවුන් අහන්නේ උන්හෝ හනාට කැමතිද කියලා. ඔහු උත්තර නොදී සෝඩා එක බොන්න ගන්නවා. ඔන්න ෂියුගේ වාරය ආවහම ඒ ප්‍රශ්නේම අහත්තේ ඔහුත් සෝඩා බොන්න ගන්නේ. ඊට පස්සේ හනාගේ වාරයේ එත්තේ ෂියු අහන්නේ ඩ්‍රාමා එකක ඇයට බොයිෆ්‍රෙන්ඩ් විදියට උන්හෝ හා ෂියු හිටියොත් කවද තෝරගන්නේ කියලා. මුලදී හනා උන්හෝව තෝරගන්නකොට උන්හෝට ආඩම්බරකමක් දැනෙනවා. ඒත් පසුව ඇය ෂියුව තෝරගන්නේ. ඉතින් ඇය මොකක්ද මේ කියන්නේ කියන තරමටම දෙන්න පුදුමයටපත් වෙනවා. එතනින් ගේම් එක ඉවර කරලා දානවා කට්ටියට පරක්කු වෙලා නිසා. හනා හා ෂින් එයාලගේ කාමරවලට යන අතරේදී ෂින් හනාගෙන් කාටද කැමති අහනවා වගේම හනා උත්තර දෙනවා වෙනුවට සෝඩා එක බොන්න ගන්නේ. ඊළඟ දවසේ ඩිරෙක්ටර් සියලුම සිසුන්ට එක්සර්සයිස් වගේක් කරන්න දෙනවා. මැනේජර්ස්ලා ටික කට්ටියට චියර් කරන්න ගන්නේ. කට්ටිය දුවන්න ගත්තාම පළවෙනි වටේ හොඳින් දිව්වත් හතරවන වටේ වෙනකොට ගැහණු ළමයින් විවැදගෙන වැටෙනවා. ඒ අතරේදී උන්හෝ ෂියුගෙන් අහන්නේ හනාට කැමති වෙන්න ගත්තේ කවදා ඉඳලාද කියන දේ. ඇත්තටම ෂියු නම් හනා එයාගේ ලේස් එක ගැට ගහපු දවසේ ඉඳලා ඇයට කැමති වෙනවා. ඒ ෂියු ඒක හෙලි කරන්නේ නැහැ. උන්හෝගෙන් මේ ප්‍රශ්නේ ඇහුවාම ඔහු කියන්නේ එයාගේ ෆිල්ම් එකේ පෝස්ට් එක දිහා ඇය බලාගෙන ඉන්න වෙලාවෙදී කැමැත්තක් ඇති උනේ ඒ ඇයව මුණ ගැහුණ පළවෙනි දවසේම කියලා. ඊට පස්සේ තුන්දෙනා වීඩියෝ එකක් රූගත කරන්න නම්සන් ටවර් එක වෙත යනවා. ෂියු ඔහුගේ හා ඇයගේ නම් ලව් ලොක එකේ ලියලා එල්ලනවා. ඉතින් දෙන්නම පිට වෙලා ගියාම උන්හෝ සද්ද නැතුව එයාගේ නමත් එකතු කරන්නේ. මේ සිද්ධිය මතක් වුණාට පස්සේ දෙන්නම එකම තීරණයකට සමාන කාලවලදී ඇවිත් තියෙනවා කියලා තේරුණාම ෂියු ඒ දේ ප්‍රතික්ෂේප කරලා උන්හෝව තල්ලු කරනවා. උන්හෝටත් ඒකට තරහ ගිහින් ෂියුගේ කමිසෙන් අල්ලගන්නේ. හනා මේක දැකලා දෙන්නටම බනිනවා. ඉතින් මේ විදිහට ගියොත් දෙන්නගෙන් එක්කෙනෙක් ඇයට පාපොච්චාරණය කරයි කියලා හිතා ගන්න පුළුවන්. වර්ක්ෂොප් එකේ දවස් දෙකම ඉවර වෙලා ෂින්ගේ ටීම් එක පළවෙනි තැන අරගෙන හනාගේ ටීම් එක අවසාන තැන ගන්නවා. උන්හෝ හා ෂියු නිතරම වාද කරගන්න නිසා. ඒත් හනා තවමත් සතුටින් ෂින්ට සුබ පතනවා. ඇයට ජය පෙරදුම වැදගත් නැති නිසා. ඔන්න අපහු ඉස්කෝලේට ආවහම හනා උන්හෝ හා ෂියු ගැන කරදර වෙන්නේ නැතුව ෂින්ගේ ටීම් එකේ අය එක්ක එකතු වෙලා රෑ කෑම ගන්න යනවා. ඊළඟ දවසේ ෂියු හනාට ආදර ලිපියක් ලියන්න හිතනවා. ජපන් භාෂාවෙන් තමයි මේ ලිපිය ලියන්න හිතන්නේ. ඒ මොහොතේ හනා කාමරේට ආවහම ෂියුගේ ලිපිය දැකලා අවංකවම ඔහුට ප්‍රශංසා කරනවා. අවසාන වාක්‍යයේ ඇයට ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්ද කියලා තියෙනවා දැක්කහම හනා යමක් කියන්න හදත්තේ ෂියු මේ ගැන ඇයට හිතලා බලන්න කියලා ඉක්මනින් කියනවා. උන්හෝ දොර ළඟට එද්දී මේක ඇහිලා හොඳටම අවුල් යනවා. උන්හෝ කැමති වුණේ නැහැ තමන්ගේ යාළුවා ඔහු ආදරය කරන කෙනාව උදුර ගන්නවා දකින්න. ඒ නිසා උන්හෝ මැසේජ් එකක් යවලා ඇයට ඩේටින් එකකට කතා කරනවා. හනා හොඳටම පුදුම වෙලා ඔහු දිහා බලන්නේ. උන්හෝ ඇයට දෙන්න හිතන් ඉන්න මාලේ දිහා බලමින් ඉන්නවා. ඒ අතරේදී අර මැසේජ් එකට හනාගෙන් උත්තරයක් ලැබෙනවා ඔහුව හම්බ වෙන්න කැමතියි කියලා. උන්හෝ ඒකට ගොඩක් සතුටු වෙලා ඉක්මනටම ලෑස්ති වෙන්න පිට වෙනවා. එතකොටම ෂියුව දැක්ක ගමන් සතුට නැති වෙලා යන්නේ. ඉතින් දෙන්නටම තේරුම් යනවා හනා දෙන්නටම එකම තැනට එන්න කියලා තියෙන දේ. අකමැති වුණත් දෙන්න එකට යන්න ගන්නවා. එතනදි මෙයාලට ෂින්හා රේවුන්ව මුණ ගැහෙනවා. හතර දෙනාම හනාව හොයාගෙන යද්දී හනා මිනිස්සු එක්ක ඉන්නවා දකින්නේ. හනා මොනව කරන්න හදනවද කියලා පුදුම වෙනවා. ඊට පස්සේ හනා ෂියුව පැත්තකට අරගෙන ගිහින් ලියුම දෙනවා ඇයගේ උත්තරේ බලන්න කියලා. ඔහු දකින්නේ ඔහු අපේක්ෂා කළ විදිහටම ඇය ඔහුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් කට්ටිය එකතු වෙලා හනා ඉස්කෝලේට ආව දවසේ ඉඳලා ලබාගත් මතකයන් එකතු කරපු වීඩියෝ එකක් බලනවා. හනාට හිතා ගන්න බෑ ඇය මෙච්චරම hina වුණාද කියන දේ. ඉතින් හැමදෙනා එක්කම සතුටින් ඉන්න ලැබුණ එකට ඇය සතුටු වෙනවා. ඉතින් ඇයට ආරංචි වෙලා තියෙනවා සුසුගේ තත්ත්වය හොඳ අතට හැරිලා කියලා. ඒ නිසා මේ සතියේ ඇය නැවත ජපානයට යනවා කිව්වහම මේක හපු ගමන් හැමෝම කලබල වෙන්නේ. විශේෂයෙන් ෂියු හා උන්හෝ. ෂින් නම් හිතන්නේ හනාට අපහු මිතුරියව හම්බ වෙන්න ලැබුණ එකම හොඳ දෙයක් කියන දේ. හැමෝම ඇයට සමුදෙන්න නම් කැමති වෙන්නේ නැහැ. හදිසියෙම මහවැස්සක් ඇද වැටෙනවා. කට්ටිය බඩු ටික පැක් කර ගන්නකොට උන්හෝ හනාගේ අත අල්ලගෙන ඈතට දුවගෙන යනවා. හනා සීතලෙන් වෙවුලද්දී උන්හෝ ඉක්මනටම ඔහුගේ ජැකට් එක ගලවලා ඇයගේ උරහිස මත තියනවා. ඊට පස්සේ ඇයට ඔහුගේ විශේෂ මැනේජර් වෙන්න පුළුවන්
පුළුවන් දහනකොට ඇයි උත්තරයක් දෙන්නේ නැහැ. නිහඬව බලාගෙන ඉන්නේ. හනාට එකපාර ඔහු ආපහු ප්‍රශ්නේ මතක බව කියන්නේ ඒ ඔහු කිව්වා ඔහුට වටිනාම දේ මොකක්ද කියලා. ඔහුගේ උත්තරේ වෙනස් වෙලා නැහැ. ඒ ඇය බව කියනවා. ඉතින් ඇයි කොහේ හිටියත් ඇයි ඔහු හොයාගෙන එනවා කියලා උන්හෝ ඇයට ලං වෙන්න ගන්නකොට ඇයි එකපාරටම ඇස් වහගන්නේ යම් කිසි දෙයක් බලාපොරොත්තුෙන් වගේ. ඒත් උන්හෝ කිස් කරන්නේ නැතුව ඒ වෙනුවට කීචේන් එක අරගෙන මාලයකට සවි කරලා බෙල්ලට දානවා. ඒත් එයින් ඇයි පුදුමයටපත් වෙලා කිසිම දෙයක් නොකිය දෙන්නගේම හදවත් තුළ එකිනෙකා ඉන්න බව තහවුරු කර ගන්නවා. ඊට පස්සේ දෙන්න වැස්ස දිහා බලාගෙන මේ ආදර මොහොත රස විඳින්න ගන්නේ. ඔන්න දැන් හනා ජපානයට ඇවිත් අවුරුද්දක් ගෙන්. හැමෝටම ගිම්හාන නිවාඩුව ලැබිලා නිසා ට්‍රිප් එකක් යන්නේක ගැන කතා වෙද්දී උන්හෝ නිහඬව හනාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන ඇයිව මතක් කරමින් ඉන්නකොට හැමෝම ජපානයට යමු කියලා යෝජනා කරනවා. හැමෝම මේ වැඩේට එකඟ වෙලා ඉක්මනටම ජපානයට යන්න සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඩ්‍රාමා එක අවසන් වෙනවා. අමතක නොකර ඔයාලා මේ රිවිව් එකට කැමති වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් ලස්සන රිවිව් එකකින් ඉක්මනටම එන්නම්.